අදත් ඔයාලා හැමෝම කේම් ලර්නින් ඇකඩමි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel වලදී කොහොමද number rounding කරන්න කියලා. ඉතින් අපිට Excel පාවිච්චි කරද්දී අනිවාර්යෙන් numbers පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම මේ numbers decimal point එකකට දෙකකට ඒ වගේ ගානකට round කරන්න වෙනවා. මෙන්න මේ විදිහට number round කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් functions ගණනාවක් තියෙනවා. round, round up, ඊට පස්සේ m round අන්න ඒ වගේ ගොඩක් ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ෆන්ක්ෂන්ස් අතරින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා round කියන ෆන්ක්ෂන් එක, round up කියන ෆන්ක්ෂන් එක, ඒ වගේම round down කියන ෆන්ක්ෂන් එක. අපි මුලින්ම බලමු මොකද්ද round කරනවා කියන්නේ කියලා. දැන් මෙතන numbers කීපයක් වඩ පේනවා. මෙතනින් මේ 10.5 10.4 කියන numbers ටික මට ඕනේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ. කියන්නේ ඉන්ටිජර් එකක් විදිහට round කරගන්න. මම මෙතනදී බලනවා මේ දශම තිතෙන් පස්සේ තියෙන සංඛ්‍යාව මොකක්ද. අපි රවුන්ඩ් කරද්දී සාමාන්‍යයෙන් සලකලා බලන්නේ මේ 10.5නේ. මේ 5 කියන සංඛ්‍යාව 5ට වඩා අඩුයි නම් අපි මේක ගන්නේ 10යි කියලා. මේක 5 හෝ 5ට වඩා වැඩි නම් 11යි කියලා ගන්නවා. ඉතින් මේ නම්බර් එක 5නේ තියෙන්නේ. එහෙනම් මම මේක 11යි කියලා ගන්නවා. දෙවෙනි එක බලන්නකෝ. දෙවෙනි එකේ 10.4යි. ඒ කියන්නේ දශම තිතෙන් පස්සේ තියෙන සංඛ්‍යාව 4යි. එහෙනම් මේක මට ගන්න වෙන්නේ 10යි කියලා. ඊගාට මෙතන තියෙනවා 10.54 මේ සංඛ්‍යාව මට ඕනේ මේ ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරගන්න. ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරගන්න නම් මම මෙතන බලනවා දශම තිතේ ඉඳන් 1යි 2යි කියලා දෙවෙනි සංඛ්‍යාව 4 නෙන්නේ. මෙතනදි මම සලකලා බලන්නේ මේ 4ට පස්සේ තියෙන සංඛ්‍යාව. 4ට පස්සේ තියෙන සංඛ්‍යාව 3යිනේ. ඒ 3 කියන එක 5ට වඩා අඩු නිසා මේක රවුන්ඩ් එකකට උත්තරේ එන්නේ 10.54යි. ඊගාව එක බලන්නකෝ. ඊගාව එකේ 10.567 මේකෙදිත් මට ඕනේ ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරගන්න. එහෙමනම් දෙවෙනි ඩෙසිමල් පොයින්ට් එක මේක. මම මේකට පස්සේ තියෙන සංඛ්‍යාව බලනවා. ඒක 7. 7 කියන්නේ 5ට වඩා වැඩි. එහෙනම් මේක 10.57යි කියලා තමයි උත්තරේ එන්නේ. ඊගාව එකේ සෑහෙන ගණක් තියෙනවා ඩෙසිමල් පොයින්ට්. ඒත් මට මේක ඕනේ ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරගන්න. එහෙනම් මම මෙතෙන්දි බලන්නේ මෙන්න මේ සංඛ්‍යාව මේ 6ට පස්සේ තියෙන සංඛ්‍යාව. 6ට පස්සේ 4නේ තියෙන්නේ. එහෙනම් මේකෙත් එන්නේ 10.56යි කියලා. මොකද 4 කියන සංඛ්‍යාව 5ට වඩා අඩු නිසා 5යි 6යි කියලා අපි ගන්නෙ. මෙන්න මේ වැඩේ කරන්න අපිට යූස් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එක තමයි සමානයි round කියන ෆන්ක්ෂන් එක. මේ සමානයි round කියන ෆන්ක්ෂන් එක අපිට round කරගන්න ඕනි සංඛ්‍යාව මෙතනින් දෙනවා number කියන තැනින්. num digits කියන තැනින් මට මේකෙදී ඕනි ඩෙසිමල් පොයින්ට් බිංදුවයිනේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වඩා යද්දි. එහෙමනම් මම බිංදුවයි කියලා දීලා එන්ටර් කරනවා. අර 11යි කියලා පේනවා. මේක මම 15ට කොපි කරද්දි මේක 10යි කියලා ආවනේ. මම ආයෙත් මේ 15 ටික ඩෙසිමල් පොයින්ට් දෙකකට රවුන්ඩ් කරගත්ත නිසා ආයෙත් ලියන්නම් ෆන්ක්ෂන් එක සමානයි round කියලා ගත්තා. බ්‍රැකට් එකක් ඕපන් කරලා නම්බර් එක මේ විදිහට දුන්නා. num digits කියන ගානට තැනට මම ඩෙසිමල් පොයින්ට් ගාන දෙනවා 2යි කියලා. දැන් ඔයාලට පේනවා මේ විදිහට අපි ගත්ත විදිහටම ආන්සර් එක එනවා. මේ අපි ගත්තේ round කියන එකනේ. මම මේක round කියලා ලියා ගන්න. මම ආයෙත් round up කියන එකත් මෙතනම පෙන්නන්නම් කොහොමද වැඩ කරන්න කියලා. round කියන එකේදී අපි බලන්නේ සංඛ්‍යාවක් අරගෙන ඒක 5ට වඩා අඩුයිද එහෙම නැත්නම් 5 ඊට වඩා වැඩිද කියලා. round up එකේදී එහෙම කිසිම දෙයක් බලන්නේ. එතෙන්දී අදාළ සංඛ්‍යාව 5ට වඩා අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි අපි කෙලින්ම ඒක වැඩි කියලා සලකලා තමයි උත්තරේ ගන්නෙ. මෙතන මම දානවා සමානයි round up කියලා. බ්‍රැකට් එකක් ඕපන් කළා. මම ආයෙත් කලින් වගේ මේ නම්බර් එක දෙනවා. මේ නම්බර් එක දීලා මට වනි ආසන්න පූර්ණ සංඛ්‍යාවටනේ වටේ ගන්න. එහෙනම් බිංදුවයි කියලා දාලා එන්ටර් කරනවා. මේක 11ක් වුණා. ඒක හරිනේ. රවුන්ඩ් එකටත් යනවා 11යි. ඒත් මේකදී බලන්නකෝ සමානයි round up කියලා මම මේ නම්බර් එක දුන්නා. මේ නම්බර් එක දීලා මට මෙතනදී ඩෙසිමල් පොයින්ට් බිංදුවයි මේකත් 11 වුණා. අපි ස්ටෑන්ඩඩ් විදිහට රවුන්ඩ් කරනවා නම් වෙන්නේ 10යිනේ. හැබැයි මෙතනදී 11 විදිහට ගන්නෙ. අපි 5 ටිකත් ඒ විදිහට ලියාගෙන බලමු. සමානයි round up කියලා ගත්තා. ඩෙසිමල් පොයින්ට් දෙකකට මම මේක round up කරනවා. 5යි 4 එන්න ඕනේ එකට 5යි 5 වුණා. ඒකට හේතුව අපි round එක ගනිද්දි බැලුවනේ මේ තුන්වෙනි සංඛ්‍යාව 5ට වඩා අඩුයිද වැඩිද කියලා. මේකෙදි හිම බලන්නේ. මම 5ට කොපි කරගන්නම් මේ ටික. ඒ වගේම round down එකේදී වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඒකත් මම මෙහෙම ලියන්නම් සමානයි round down කියලා. මම මේ නම්බර් එකම අරගෙන මේක මේ බිංදුවයි කියලා දානවා. මෙතෙන්දි වෙන්නේ 10යි. මේකෙදි වෙන්නේ මේ 0.5 කියන එක 5ට වඩා අඩුයි කියලා සලකනවා මෙයා. round down එකේදී. මේක මම ආයෙත් මේ 5ට කොපි කරගන්නම් ෆන්ක්ෂන් එක. මේකත් 10යි. ඊගාවට බලන්න
මම මෙතෙන්දී ආයෙත් ලියනවා round down කියලා. මේ නම්බර එක මට ඕන decimal point දෙකකටනේ round down කරගන්න. මෙතෙන්දී උත්තරේ එන්නේ 5.4යි. ආයෙත් මේක මම පහළට copy කරන් ආවන් ඒත් එන්නේ 5.6යි. ඔන්න ඒ විදිහට තමයි අපි මේ ෆන්ක්ෂන්ස් ටික යූස් කරන්නේ. අපි තව පාරක් මේ ටේබල් එකත් ෆිල් කරගෙන බලමු. ෆන්ක්ෂන්ස් ටික හුරු වෙන්නත් එක සමානයි round කියලා ගත්තා. සමානයි round කියලා අරගෙන මෙහෙම නම්බර එක දුන්නා. නම්බර එක දීලා decimal point ගාන දුන්නා. මම මෙතෙන් decimal point දෙකකට තමයි round කරගන්න බලන්නේ මේක. ආයෙත් round up එකත් මේ විදිහට දෙමු. සමානයි round up කියලා ගත්තා. round up කියලා අරගෙන නම්බර එක දුන්නා. ඩිජිට් ගාන දුන්නා. මම ඩිජිට් ගානත් 2යි කියලා දෙන්න. ආයෙත් round down එකත් මේ විදිහට අරගෙන බලමු. සමානයි round down කියලා ගත්තා. round down කියලා අරගෙන මේ විදිහට නම්බර එක දීලා decimal point දෙකකට තමයි මම මේකත් round down කරගන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි Microsoft Excel application එක ඇතුළත round up සහ round down කියන functions වැඩ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් like එකක් comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම තමයි අපි Microsoft Excel ගැන කරපු තවත් වීඩියෝස් තියෙනවා. ඒ වගේ link ටික description එකට දාන්නම් ඒවත් බලන්න. ඒ වගේම තාමත් ඔයා KM Learning Academy YouTube channel එක subscribe කරලා නැත්නම් ගිහලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.